සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්නේ ඔබේ කේන්දරේ ඉන්න ග්‍රහයන් උච්ච වෙලාද, නීච වෙලාද, ස්වක්ෂිෂ්ඨ වෙලාද කොහොමද බලාගන්නේ? ග්‍රහයෝ 9 දෙනාම ගැන අද වීඩියෝ එකේදී කතා කරනවා. ග්‍රහයෝ උච්ච වෙන්නේ මොන වගේ රාශි වලද කියලා. රවි ග්‍රහතුමා මේස රාශියේදී උච්ච බල සහිත වෙනවා. අපි ඊළඟට යමු රාහු ග්‍රහතුමා සහ චන්ද්‍ර ග්‍රහතුමා. රාහු ග්‍රහතුමා සහ චන්ද්‍ර ග්‍රහතුමා මෙන්න මේ ග්‍රහයෝ දෙන්න උච්ච බල සහිත වෙන්නේ උෂඹ රාශියේදී. ගුරු ග්‍රහතුමා උච්ච බල සහිත වෙන්නේ කටක රාශියේදී. බලන්න ගුරු ග්‍රහතුමා ඉන්නවා නම් ඔබේ කටක රාශියේදී ඉන්නේ කියලා. එහෙමනම් උච්ච බල සහිතයි. බුධ ග්‍රහතුමා ඉන්නේ කොහෙද කියලා බලන්න ඔබේ කේන්දරේ. බුධ ග්‍රහතුමා ඉන්නේ කන්‍යා රාශිය නම් මෙන්න මෙතෙන්දී බුධ ග්‍රහතුමා උච්ච බල සහිත වගේම ස්වක්ෂිෂ්ඨ බලයි. මෙයා ස්වක්ෂිෂ්ඨ බලත් වෙනවා. මොකද තමන්ගේම රාශියක එයා ස්වක්ෂිෂ්ඨ බල වෙනවා වගේම තමන්ගේම රාශියේ කන්‍යා රාශියේ උච්ච බල වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා විස්තර කරන්න විදියක් නැහැ මේ වෙලාවේ. ඒ ජ්‍යොතිෂ සිද්ධාන්තය. ශනි ග්‍රහතුමා නොහොත් සෙනසුරු ග්‍රහතුමා ඔබේ කේන්දරේ තුලා රාශිගත වෙලා ඉන්නවනම් තුලා රාශිය නම් ඉන්නේ මෙන්න මෙයත් උච්ච බල සහිතව තමයි ඔබේ කේන්දරේ තැන්පත් වෙලා ඉන්නේ. අපි ඊළඟට බැලුව කුජ ග්‍රහතුමා. කුජ ග්‍රහතුමා ඉන්නේ මකර රාශියේ නම් මකර රාශියේ නම් කුජ ග්‍රහතුමා ඉන්නේ උච්ච බල වෙලා තමයි කුජ ග්‍රහතුමා ඔබේ කේන්දරේ තැන්පත් වෙලා ඉන්නේ. ඊළඟට අපි බැලුවොත් එම සිකුරු ග්‍රහතුමා. සිකුරු ග්‍රහතුමා ඔබේ කේන්දරේ ඉන්නේ මීන රාශිගත වෙලා නම් උච්ච බල වෙලා තමයි ඉන්නේ. ඊළඟට අපි බැලුවොත් එම කේතු ග්‍රහතුමා ඔබේ උච්චක රාශිය තැන්පත් වෙලා ඉන්නවනම් උච්චක රාශියේ කේතු ග්‍රහතුමා තැන්පත් වෙලා ඉන්නවනම් මෙන්න මෙතෙන්දී කේතු ග්‍රහතුමා ඉන්නේ උච්ච බල වෙලා තමයි ඉන්නේ. මෙන්න මේ ආකාරයට තමයි ඔබේ කේන්දරේ ඉන්න ග්‍රහයෝ 9 දෙනා උච්ච බල වෙන්නේ. දැන් අපි යමු මේ ග්‍රහයෝ ටිකම නීච වෙන්නේ මොන වගේ ස්ථානවලද කියලා බලාගන්න. මේෂ රාශියේදී ශනි ග්‍රහතුමා නීච බල සහිතයි. කේතු ග්‍රහතුමා උෂඹ රාශියේදී නීච බල සහිතයි. කුජ ග්‍රහතුමා කටක රාශියේදී නීච බල සහිතයි. සිකුරු ග්‍රහතුමා කන්‍යා රාශියේදී නීච බල සහිතයි. රවි ග්‍රහතුමා ඔබේ කේන්දරේ තුලා රාශිගත වෙලා නම් ඉන්නේ ඒත් ඉන්නේ නීච බල වෙලා. රවි ග්‍රහතුමා තුලා රාශියේදී නීච බල සහිතයි. චන්ද්‍ර ග්‍රහතුමා සහ රාහු ග්‍රහතුමා මෙන්න මේ ග්‍රහයෝ දෙන්නම ඔබේ තැන්පත් වෙලා ඉන්නේ වෘශ්චික රාශියේ නම් නීච බල වෙලා තමයි ඉන්නේ. ගුරු ග්‍රහතුමා ඔබේ කේන්දරේ මකර රාශිගත වෙලා නම් ඉන්නේ ඒත් ඉන්නේ නීච බල වෙලා. බුධ ග්‍රහතුමා ඉන්නේ මීන රාශිගත වෙලා නම් නීච බල වෙලා තමයි ඔබේ බුද්ධියට අධිපති බුධ ග්‍රහතුමා ඔබේ නීච බල සහිතයි මීන රාශියේදී. මෙන්න මේ ආකාරයට තමයි නීච ග්‍රහයන් ඒ රාශිවලදී නීච බලය හදාගන්නේ. දැන් අපි ඊළඟට යමු ස්වක්ෂිෂ්ඨ වෙන්නේ මොන වගේ ස්ථානවලද කියලා. සිකුරු ග්‍රහතුමා. සිකුරු ග්‍රහතුමා උෂඹ තුලා කියන රාශිවලදී ස්වක්ෂිෂ්ඨ වෙනවා. උෂඹ තුලා කියන රාශිවලදී ස්වක්ෂිෂ්ඨ බලයක් හදාගන්නවා. රවි ග්‍රහතුමා සිංහ රාශියේදී ස්වක්ෂිෂ්ඨ බල වෙනවා. සිංහ රාශියේදී රවි ග්‍රහතුමා ස්වක්ෂිෂ්ඨ බල වෙනවා. ඒ වගේම චන්ද්‍ර ග්‍රහතුමා කටක රාශියේදී ස්වක්ෂිෂ්ඨ බල වෙනවා. ඒ වගේම කුජ ග්‍රහතුමා වෘශ්චික රාශිය සහ මේෂ රාශියේදී ස්වක්ෂිෂ්ඨ බල වෙනවා. ඒ වගේම බුධ ග්‍රහතුමා මිථුන රාශිය සහ කන්‍යා රාශියේදී ස්වක්ෂිෂ්ඨ බල වෙනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහතුමා ධනු රාශිය සහ මීන රාශිවල ස්වක්ෂිෂ්ඨ බලය හදා ගන්නවා. ශනි ග්‍රහතුමා මකර රාශිය සහ කුම්භ රාශියේදී ස්වක්ෂිෂ්ඨ බලයක් හදා ගන්නවා. මෙන්න මේ ආකාරයට තමයි මේ ග්‍රහයෝ 9 දෙනා ස්වක්ෂිෂ්ඨ බල හදාගන්නේ. දැන් ඔබට තේරෙනවා මේ ග්‍රහයෝ 9 දෙනාම උච්ච වෙන්නේ මොන වගේ ස්ථානවලද? නීච වෙන්නේ මොන වගේ ස්ථානවලද? ස්වක්ෂිෂ්ඨ වෙන්නේ මොන වගේ ස්ථානවලද කියලා. ඒ වගේම ඔබ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක touch කරලා like එකක් comment එකක් දාගෙන යන ගම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිත් අයට බලන්න share කරගෙන යමු. එහෙමනම් මම අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකදී හමු වෙන බලාපොරොත්තු තියාගෙන අදට සමු ගන්නවා. ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.